ඌව වෙල්ලස්ස එහෙම නැත්නම් දිගා මඩුල්ල කියලා කියන්නේ ලංකාවේ තියෙන සාර සුන්දර රාජකීය ඓතිහාසික ඉසව්වකට. අම්පාර කියලා කියන්නේ මේ වෙල්ලස්සේ තියෙන ලොකුම නගරයට. අම්පාර නගරයට ඒ 25, ඒ 27, ඒ 31 කියන ප්‍රසිද්ධ පාරවල් තුනෙන්ම එන්න පුළුවන්. ඒත් අම්පාරේ පොල්වත්තේ ඉඳලා බිබිලට තියෙන කාපට් පාර තරම් ලස්සන පාරක් ලංකාවේ තවත් නැහැ. ඇත්තමයි. අම්පාරේ පොල්වත්තේ ඉඳලා බිබිලට යනකොට ඉස්සලාම හම්බ වෙන්නේ අඹගහවෙල ගම්මානේ. ඊට පස්සේ නාමල් තලාව. මේ නාමල් තලාව පහු කරගෙන රන්පනහ වනාන්තරෙ මැද්දෙන් ටික දුරක් ගියාම නිත්සිත අදාහා ගන්න බැරි දර්ශනයක්. මහා ගණදරාව, කන්තලේ, මොරගහ කන්ද, වික්ටෝරියා, රන්දෙනිගල වගේ මහා ජලාශ අද්දරින් ගමන් කළාට නාමල් ඔය තරම් ලස්සන ජලාශයක් තවත් නැහැ. නිත්සිත අදාහා ගන්න බැරි තරම්. මේ කොච්චරද කියනවා නම් මේක දැක්කම බඩ පිරෙනවා. ඒ අර ඈතින් මහ කන්දයි, බිංගුඩ කන්දයි, වැලිඹෙහෙර කන්දයි, නුවරගල කන්දයි පේන හින්දා. මේ පාරේ යන අය මේ ජලාශෙත් නාලා ගියේ එහෙම නැත්නම් පුදුමයි. හැමෝම මෙතන බහැලා නාලා තමයි යන්නේ. නාමල්ලෝයේ නාලා ගියාට පස්සේ දම්පන්දරාව ඊළඟට මුල්ලේගම. මේ මුල්ලේගම ඉඳලා දකුණු අතට තියෙන පාරේ යන්නේ සුදු වෙලි තලාවක් ඔස්සේ ඒක මහ උයටම යනවා. මේ පාර තමයි පොල්ලේ වැද්ද ආදිවාසී ගම්මානයේ පුරාණ ගල් ඇලයි නුවරගලයි තියෙන්නේ. මීමල් පිපෙන කාලෙට මේ පාර මාර සුවඳයි.
මේ පැණි සුවඳමයි එන්නේ. අපි දැන් ඉන්නේ බුළුපිටියේ. ඒ කියන්නේ අම්පාරේ පොල්ලවත්තේ ඉඳලා කිලෝමීටර් 40ක් විතර දුරින්. බිබිලේ ඉඳලා නම් කිලෝමීටර් 20ක් විතර දුරින්. බුළුපිටියෙන් තමයි නීල්ගලට යන්නේ. නීල්ගල කියලා කියන්නේ හරිම ප්‍රසිද්ධ ගම්මැන්ඩියක්. නීල්ගල අනිකරම ඖෂධ උයන. අරලු බුළු නෙල්ලි ගම්මාළු වගේ දේවල් හැමතැනම. ඊළඟට නීල්ගල ප්‍රසිද්ධ වෙන්නේ දඹාන, පොල්ලෙබැද්ද, රතුගල වගේ නීල්ගලත් ආදිවාසී ගම්මානයක් තියෙන හින්දා. ඒ වුණාට මේ ආදිවාසීන් දැන් ගැමිදිවියට හොඳටම හුරු වෙලා. ඊළඟට නීල්ගල ප්‍රසිද්ධ මකරේ හින්දා. මකරේ කියන්නේ ගල්ඔය ගලාගෙන ගිහිලා සේනානායක සමුද්‍රයට වැටෙන්න ඕන්න මෙන්න කියලා මකර කටට යනවා වගේ හැංගිලා යන හින්දා. මෙතනට මෙහි අය කියන්නේ ගිලුම කියලා. ඊළඟට නීල්ගල තියෙන්නේ සෑවානා වනාන්තරයක්. ඒ කියන්නේ තනබිම් කලාපයක් තුළ ලොකු ලොකු ගස් ඈතින් ඈත තියෙන හින්දා. ඒ හින්දා මෙහි උඩු වියනක් දකින්න නෑ. මේක සැටලයිට් ඡායාරූපවල හොඳට පැහැදිලිව පේනවා. නීල්ගල මැද්දෙන් ඔය පාරවල් දෙකක්ම ගලාගෙන යනවා. එකක් ගල්ලෙන්, අනික පම් මැඩිල්ලෝය. නීල්ගල මුකුරු සෝනක්ද තියෙනවා. ඒ කියන්නේ මෙගලිතික සෝහනක්. ඒ කියන්නේ අවුරුදු 3000කට වඩා පරණ සෝහනක්. ඊළඟට නීල්ගල අනුමත කැම්ප් සයිට් 4ක්ම තියෙනවා. මේවා වයිල්ඩ් ලයිෆ් එකෙන් වෙන් කර ගන්න ඕන. නීල්ගල නතර වුණොත් යකුන් ඉහළ කන්ද තරණය කරන්නත් පුළුවන්. එතකොට මුළු දිගා මඬුල්ලේම අසිරිය හොඳට බලා ගන්න පුළුවන්. පට්ටියතලව ගල්ගියෙත්, හේනෙවල ගල්ගියෙත් තියෙන්නේ නීල්ගල. ඊළඟට බුළුපුටිය හෙලයි නීල්ගල ආරණ්‍ය සේනාසනයයි දෙකම බලා ගන්නත් පුළුවන්. දැන් අපි ඉන්නේ පිටිකුඹුරේ. ඒ කියන්නේ බිබිලට තව කිලෝමීටර් 11යි. දැන් හොඳටම හවස් වෙලා. දැන් ඉන්නේ මලඳනම්බේ. බිබිලට තව 9ක් යන්න ඕන. බිබිල කියන්නේ ලොකු ටවුමක්. ඒ පහ පාරේ තියෙන්නේ. බිබිල ඉඳලා මහියංගනේටයි, බදුල්ලටයි, මහවැයටයි හරි ලේසියෙන් ගිය හැකි. නීල්ගල පුරාණ ආදිවාසී ගම්මානට යන්නේ මේ බුළුපිටියෙන්ම තමයි. ඔන්න දැන් අපි ඉන්නේ පිටකුඹුරේ. බිබිලට තව කිලෝමීටර් 11යි. දැන් හොඳටම හවස් වෙලා. දැන් ඉන්නේ මලඳනම්බේ. බිබිලට තව 9ක් යන්න ඕනේ. බිබිල කියන්නේ ලොකු ටවුමක්. ඒ පහ පාරේ තියෙන්නේ. බිබිල ඉඳලා මහියංගනේටයි, බදුල්ලටයි, මහවැයටයි යන්න පුළුවන්. දැන් හොඳටම රැ වෙලා.